අද ඩිස්කෂන් එක පටන් ගන්න කලින් මම පොඩි ඉන්ට්‍රස්ටිං කතාවක් කියන හරිද. දැන් අපිට ආපු ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා දැන් එයා ගෙදර ගිහිල්ලා එයාගේ අම්මට කතා කරලා කියලා තිනවා අම්මේ මම පේන්ටිං කරන්න යන්න කියලා. ඊට පස්සේ ඔන්න අම්මා එකපාර කඩබලලා කිව්වලු මේ මම මේ මගේ ළමයා ඕස්ට්‍රේලියාවේ තින්ත බාස් කෙනෙක් කරන්නද කියලා. ඉතින් ඒ හින්දා මම හිතුවා කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් කෝසස් ගැන සහ ඒකේ තියෙන ඩිමාන්ඩ් එක ගැන ඔයාලට හොඳ ඩිස්කෂන් එකකින් හොඳ අවෑනස් එකක් හොඳ ඉන්ෆර්මේෂන් ටිකක් අරගෙන එන්න. ඉතින් අද ඒ සඳහා මාත් එක්ක එකතුලා ඉන්නවා Center of Excellence කැම්පස් එකේ මාකටිං එක්සිකියුටිව් මිස් ඔනිලා ගුණවර්ධන. ඉතින් ඔනිලා ඉතින් දැන් ඔයා අපි ස්ටාර්ට් එකේ මම කියපු කතාවෙන් ඔයාලට තේරෙනවනේ දැන් ළමයින්ට ඕනේ කරන්න. ළමයි ආසය කරන්න සහ මේ ඩිමාන්ඩ් එක තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් වලට. ඒත් ඒකේ තියෙන ඩිමාන්ඩ් එක අර්නින් එක සහ ස්ටඩි පාත් එක ගැන අපි මේ ඩිස්කෂන් එකෙන් කතා කරමු. එතකොට මේ කොහොමද කන්ස්ට්‍රක්ෂන් වලට දැන් තියෙන ඩිමාන්ඩ් එක? ඔයාලට එක්සැම්පල් එකක් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. thank you තේජාන්. thank you වාසේෂ ආයතනයේ නැවත වාරයක් මාව ගෙන්නුවාට මේ වගේ වැදගත් ඩිස්කෂන් එකකට. මට ඒකයි ඔයා කලින් කියපු කතාව කියනකොට hina ගියා. මොකද ඒ වගේ ගොඩක් අය කියනවා මම ඕස්ට්‍රේලියාවට මගේ පුතාව හරි දුව බාව යුවේ මේ පේන් බාස් කෙනෙක් වෙන්නවත් ටයිල් බාස් කෙනෙක් වෙන්නවත් නෙමෙයි කියන එක. නමුත් අපි දැන් ඒ මතෙන් බැහැර වෙන්න ඕන කාලය ඇවිල්ලා ඉවරයි. මොකද ඕස්ට්‍රේලියාවේ ඔයගොල්ලෝගේ සිහිනය PR එක ගන්න නම් අපි බලන්න ඕනේ අපිට PR පාත්‍රය එකක් තියෙන කෝස් එකක් කරන්න. ඉතින් දැන් පහුගිය මාස කිහිපය තුළ අපෝ PR රවුන්ඩ්ස් වලදී පොයින්ට් රවුන්ඩ්ස් වලදී ගොඩාක්ම අඩුවෙන් පොයින්ට්ස් 65කින් වගේ PR එක හම්බුනේ ගොඩාක් ට්‍රේඩ් කෝසස් වලට. විශේෂයෙන් ටයිලිං සහ පේන්ටිං කියන දෙකට. ඉතින් ඊට අමතරව වෙන කෝසස් උත් තියෙනවා. නමුත් අපි විශේෂයෙන් අද කතා කරන්නේ ටයිලිං සහ පේන්ටිං ගැන. ඉතින් ඔයගොල්ලෝ චෙක් කරලා බැලුවොත් පහුගිය වාර කිහිපෙම 65ත් 70ත් අතර ප්‍රමාණය විශේෂයෙන් 65 කියන අඩු ගාන ඒකෙන් PR හම්බුනේ මේ කෝසස් දෙකට. ඉතින් ඩිමාන්ඩ් එක ගැන කතා කරනවා නම් විශේෂයෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ දකින්න ඇති තේජාන් අපේ ජිලොං වල තිබ්බ කැම්පස් එකට ආවා. ඒකේ විශේෂයෙන් තියෙන කන්ස්ට්‍රක්ෂන්. නමුත් ඩිමාන්ඩ් එක කොච්චර වැඩිද කියනවා නම් අපි දැන් අපේ ජිලොං කැම්පස් එකට අමතරව මෙල්බන් කැම්පස් එකේ ට්‍රේඩ් කෝසස් පටන් අරගෙන තියෙනවා. අපේ වෙනම කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් අරගෙන තියෙනවා මෙල්බන් CDB වල සෙන්ටර් එකේ මේක ගැන උගන්වන්නේ. මොකද ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මේක කරන්න කැමැත්තෙන්. නෑ ඒක ඇත්තටම දැන් මොකද සමහර ස්ටුඩන්ට්ස්ලා ඇත්තටම කැමති වෙන්නේ නැහැ ජීලොං යන්න එකට දුර වැඩි හින්දා. ඒ වුණාට ඉතින් ජීලොං වල ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. යට පොයින්ට්ස් 5ක් විතර හම්බ වෙනවා. ඇත්තටම දැන් මෙහෙම දැන් අනිත් ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ දැන් මෙහෙම දැන් ගොඩාක් ඔය රෙසිඩෙන්සි එකට යන කෝසස් කරන්නේ ට්‍රෙන්ඩ් එකට වගේ කරනවානේ. දැන් හොඳ උදාහරණ තමයි early childhood ගොඩාක් පටන් ගත්තා. දැන් මේ වෙද්දී කාටවත් ඒක හම්බෙන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තිනවා. ඉතින් දැන් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕකම යාලා මේ කරන කන්ස්ට්‍රක්ෂන් වලට ඒ කියලා ගොඩක් අය ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා තහන්නේ අමන්ද මේක පටන් ගත්ත කියන්නේ මම මේක ඉවර කරද්දි මේකට නැති වෙයිද කියලා. ඉතින් ඔයාට ඒ කියන මන්දරේ සබ්ජෙක්ටිව් ක්වෙස්චන් එකක් මම ඒක ඔයාට හරි උත්තර දෙන්නත් බෑ මට දෙන්නත් බෑ. බට් ඔයාට හිතෙන විදිහට මේ ඕස්ට්‍රේලියාවේ තියෙන රීජනල් පැතිවල තියෙන හවුසින් ප්‍රොජෙක්ට්ස් එතකොට මේ ඔලිම්පික් එන්න තියෙනවා. ඒ දේවල් එක මොකද්ද හිතෙන්නේ ඔයාට මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ඩිමාන්ඩ් එක කියන්නේ මේ කෝසස් වලට මේකට පාත් එක දිගටම තියෙයි කියලා ඔයාලට කියන්න උදාහරණ මොනවද? ඔව් අරවා කිව්වා වගේ එක හරීම සබ්ජෙක්ටිව් ප්‍රශ්නයක්. මට 100% ඕගොල්ලන්ට ප්‍රොමිස් කරන්න බෑ මේක තව ලබන අවුරුද්දේ හරි තව අවුරුදු 5කින් හරි මේ ඩිමාන්ඩ් එකම තියෙයි ලකුණු 65ටම හම්බ වෙයි කියන එක මට සහතික කරලා කියන්න බෑ. නමුත් සහතික කරලා කියන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. දැන් තේජාන් කිව්වා වගේ ඕස්ට්‍රේලියාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හවුසින්. මේ හවුසින් ප්‍රශ්නේ හින්දා තමයි මේගොල්ලෝ කියන්නේ පිට රටවලේ කට්ටියව ගෙන්නන්න එපා. ඕස්ට්‍රේලියාවේ ඉන්න දැන් ඉන්න ජනගහනයට ඉන්නවා හවුසින් නැහැ කියන එක. ඉතින් මේ අලුත් රාජ්‍යයෙන් ඒගොල්ලෝ කරන ප්‍රධානම වැඩපිළිවෙලක් තමයි මේ හවුසින් හදන එක. ඉතින් ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් වැඩි වෙනවා. ඒ වගේම කිව්වා වගේ ඔලිම්පික් වල ගෙන බලාපොරොත්තු වෙන ඕස්ට්‍රේලියාවට ඉතින් ඒ කියන්නේ ආපෝසරයක් කන්ස්ට්‍රක්ෂන් වැඩි වෙනවා කියන එක. කන්ස්ට්‍රක්ෂන් කියන එක කවදාවත් නැති වෙලා යන එකක් නෙමෙයි. මේ දත්ත බලපුවම තව අවුරුදු 10කට වගේ. නමුත් එක දෙයක් කියන්න ඕනේ අර කියනෝනේ අපායට යන්නත් මුලින්ම යන්න ඕනේ කියලා. ඉතින් ඕගොල්ලෝ මේ අවස්ථාවේදී දැන් 65න් පේන්ටිං සහ ටයිලිං වලට දෙනවනම් දැම්ම ඕගොල්ලෝ මේක පටන් ගත්තොත් ඕගොල්ලෝ ඉවර කරනකොට අවුරුද්දකින් වගේ කාලෙකින් ගොඩක් අය ඉවර කරලා නැහැ. ඉතින් ඕගොල්ලන්ටත් අර chance එකම තියෙනවා. නමුත් ඕගොල්ලෝ පරක්කු වෙන්න අපායට යන chance එකක් නැහැ. ඒකෙන්ද බව කියන්නේ දැම්මම එන්න දැම්මම මේක පටන් ගන්න. ඕගොල්ලෝ රිසර්ච් කරන්න. තව අපිට තියෙන දත්ත අනුව නම් පාසලක් විදිහට අපි කෝස් එකක් පටන් ගන්න නැහැ. අවුරුද්දකින් විතර මේ කෝස් එක නැති වෙලා යනවා. අපිත්
බලන්නේ දරුවන්ට දිගටම රැඳෙන්න පුළුවන් කෝස් එකක්. ඒගොල්ලෝගේ ඉදිරි අනාගතය තහවුරු කරගන්න පුළුවන් කෝස් එකක් කරන් තමයි අපි පාසලක් විදිහට බලන්නේ. ඉතින් ඒක කරනකොට අපි දත්ත එක්රැස් කරනවා මොන කෝසස්ද ඉදිරි අවුරුදු 8 10කටවත් හොඳ ඉල්ලුමක් තියෙන කෝසස් තමයි අපි ගේන්නේ. ඒ වගේම මේ පළවෙනි පාර්ට් මම ඔයගොල්ලොන් කියන්නේ ඔස්ට්‍රේලියා ආයතනයේට අරකට පළවෙනි පාර්ට් ඔයගොල්ලොන්ට කිව්ව මට ඒක කියන්න බැරි වුණා. අපි මෙල්බන් වලට ගේනවා කියන එක. කෝසස් ටික ඔක්කොම ඉතින් කවුරු හරි ඉන්නවනම් ඩැනිඩෝන් පැකනම් ක්ලෑන්බර්න් පැත්තට දැන් ජීලොන් යන අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට මෙල්බන් වලින් අපේ කෝසස් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් අලුත් ආරංචියක් තමයි අපි තව මේකෙන් අමතරව තව අලුත් ට්‍රේඩ් කෝසස් වගේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක අලුත් ආරංචිය අපි ඔයගොල්ලන්ට මුලින්ම කියනවා. ඒක ආවට පස්සේ ඒ වගේම අපි මේ ඩිමාන්ඩ් එක වැඩි හින්දාම සර්ටිෆිකේට් 4 in building and construction කියන කෝස් එකත් ඇතුළත් කරලා තියෙනවා. හොඳයි, ඇත්තටම මට ඊළඟ ප්‍රශ්නේ එන්න ඕනේ ස්ටඩි පාත් වේස් ගැන. මොකද දැන් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ එක එක සිනාරියෝස් වල සමහර ඉන්නවා TR ගිහින් සමහර ඉන්නවා බැචලර් එකක් කරන ගමන්. ඉතින් දැන් මේ අපි මම කැමති මේ හැම ස්ටුඩන්ට්ටම කොහොමද මේ කන්ස්ට්‍රක්ෂන් කෝස් එක කරන්න පුළුවන් විදි ගැන කතා කරන්න. ඒක ස්ටුඩන්ට්ගේ ස්ටුඩන්ට් වෙනස් වෙනවා. බට් අපිට කොමන්ලි ඒ ගැන කියන්න පුළුවන්. මොකද දැන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලාට ඒ තියෙන දැන් මොකද මම රෙකමන්ඩ් කරන්නේ චේන්ජ් කරලා කරන එක. චේන්ජ් කරලා කරනවට වඩා අපිට වෙනත් හොඳ විදියකින් එයාලට ඒ කැරියර් එක හදා ගන්න පුළුවන් විදියක් ගැන කතා කරන්න. අපි දැන් හිතන්නකො ස්ටුඩන්ට් කෙනෙක් මාස්ටර්ස් වලට ඇවිල්ලා ඉන්නවා කියලා. මම කියන්නේ ඒ ස්ටුඩන්ට් මාස්ටර්ස් එක නවත්තන්න කියලා. ඕගොල්ලන්ට පුළුවන් මාස්ටර්ස් එක කරන අතරතුරේදීම පැරලලි අපිත් එක්ක ට්‍රේඩ් කෝස් එකක් 1 year fast track ට්‍රේඩ් කෝස් එකක් කරන්න. ඒ කියන්නේ අවුරුද්දකින් ඒගොල්ලන්ට පුළුවන් පේන්ටිං හරි ටයිලිං හරි කෝස් එක කරලා ඉවර කරන්න. විශේෂයෙන් මාස්ටර්ස් සහ PhD කරන අය ඉන්නවනේ ඒගොල්ලන්ට ඒ ඔප්ෂන් එක ගන්න කියලා මම කියනවා. ඒ වගේම කවුරු හරි ඉන්නවනම් මාස්ටර්ස් එකක් කරලා ඉවරයි. දැන් ඒගොල්ලෝ 485 එකකට දාලා ඒගොල්ලොන්ගේ TR එකට දාලා තියෙන කට්ටිය ඉන්නවනම් බැචලර්ස් කරලා හරි ඒගොල්ලන්ට පුළුවන් TR එකේ ඉන්න ගමන් 1 year fast track course එකක් කරන්න. එතකොට ඒගොල්ලන්ට A points ප්‍රමාණයත් ඒගොල්ලොන්ගේ TR points වලට එකතු කරගන්න පුළුවන්. තව කවුරු හරි ඉන්නවනම් ස්ටුඩන්ට් කෙනෙක් ස්ටුඩන්ට් වීසා එකක කරන්න කැමැත්තෙන් ඉන්නවනම් ට්‍රේඩ් කෝස් එකක් අවුරුදු 2ක ඒගොල්ලන්ට පුළුවන් certificate 3 in wall and floor tiling හරි certificate 3 in painting හරි එක certificate 4 in building and construction සහ diploma of building and construction කියන එක කම්බයින් කරලා අවුරුදු 2ක පීරියඩ් එකකට කෝස් එක කරගෙන යන්න. දැන් මෙහෙම දැන් ගොඩාක් කෝසස් කරන්නේ දැන් ඇත්තටම අපි ගොඩාක් ස්ටුඩන්ට්ස් වලට කෝස් එක රෙකමන්ඩ් කරන්නේ එයාට එයාගේ රෙසිඩෙන්සි පාත් එකට නම් ගමන්ම එයාට එකෙන් හොඳ earning එකක් ගන්න. මොකද එයා රෙසිඩෙන්සි පාත් එක යනවා කියන්නේ අවුරුදු 3ක් 4ක් 5ක් ඊට වැඩි වුණත් ඒ මේ ඔකියුපේෂන් එකේ ඒ කැරියර් එකේ ඉන්න වෙන්න පුළුවන්. එතකොට එයාට ඒ ෆයිනෑන්ෂියලිත් එයාට ඉස්සරහට ගිහිල්ලා එයාගේ ලයිෆ් ස්ටයිල් එක මෙහි බිල්ඩ් කරගන්න පුළුවන් කෝස් තමයි අපි හැම තිස්සෙම ස්ටුඩන්ට්ස් වලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔයාලද මේ කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් වල තියෙන මේ පේන්ටිං සහ ටයිලිං කියන කෝසස් දෙකෙන් ඇවරේජ් ඉන්කම් එක සාමාන්‍යයෙන් කොහොමද සහ ස්ටුඩන්ට් කෙනෙක්ට ඒකෙන් එයාට තමන්ගේම ඕන් බිස්නස් එකක් පටන්ගෙන එහෙම ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් තියෙනවද? සහ එහෙම ගියපු උදාහරණ තියෙනවද? ඉතින් මම ඒ ගැන චුට්ටක් ඔයත් එක්ක කතා කරන්න කැමතියි. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය හිතන්නේ මොකද දැන් මේක කරලා මොකද අපි ලංකාවේ මානසිකත්වයෙන් බලන්නේ මේක කරලා කොහොමද ඒ කියන්නේ දැන් කොහොමද මම ඉස්සරහට බාස් කෙනෙක් විදියට යන්නේ. එහෙම නෙමෙයි. ඕගොල්ලන්ට කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකට යන්න පුළුවන්. දැන් අපි ලංකාවේ ගත්තොත් බාස් කෙනෙක් එක බාස් තමයි ඔක්කොම කරන්නේ. ගෙදර හදන්නේ, පලංචි දාන්නේ, බිත්ති පේන්ට් කරන්නේ ඔක්කොම කරන්නේ එක්කෙනෙක්. නමුත් මෙහි එහෙම කරන්න බෑ. මේ හැම එකටම සර්ටිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් ගත්තොත් ඒකේ ටයිල් කරන්න වෙනම කට්ටියක් රික්‍රූට් කරන්න ඕනේ. පේන්ට් කරන්න වෙනම කට්ටියක්. එතකොට ප්ලාස්ටරින් වලට වෙනම කට්ටියක්. ඒ වගේ වෙන් කරලා ගන්න. සාමාන්‍යයෙන් ස්ටාර්ට්අප් එකට කෙනෙක්ට අවුරුද්දකට හම්බ කරන්න පුළුවන් $55,000 සිට උඩට. දැන් අපේ කෝස් එකක් ගත්තොත් ඕගොල්ලන්ට අවුරුදු 2ක කෝස් එකක් කරන්න පුළුවන් අපේ පාසලෙන් $10,000 15,000 අතර ප්‍රමාණයක. ඉතින් හිතලා බලන්න ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ හිතන්නකො $15,000යි. ඕගොල්ලන්ට හම්බ වෙන ඕගොල්ලෝගේ සැලරි එක මේක කරලා වුණාට පස්සේ $55,000කට කිට්ටු වෙන අවුරුද්දකට. ඉතින් ඕගොල්ලොන් අර ඉන්වෙස්ට් කරපු එක පොඩි කාලයකින් ලබා ගන්න පුළුවන්. දැන් ඔයාහුවතෙන් කරියර් පාත් එකක් ඒගොල්ලන්ට ඉස්සරහට මොනවද හම්බ වෙන්නේ කියන එක අර වගේ අපේ ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා කම්පැනිස් වලට ජොයින් වෙලා. ඉතින් ඒ නැත්තම් ඒගොල්ලොන්ගේම කම්පැනිස් හදාගත්ත අයත් ඉන්නවා. ඒ වගේ අයව අල්ලන්නත් හරි අමාරුයි මේ වෙලාවේ. ඇත්තම කියනවා නම් තේජාන් මේක පටන් ගන්න කලින් මට කීකේට එයාගේ ගෙදර වැඩක් කරගන්න තාම පේන්ට් කරන්න එක්කනේ ඇවිල්ලා නැහැ. තේජාන් වැඳ යනවා එන්න කියලා. ඉතින් එච්චරට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඇත්තටම කවුරු ඉගෙනගෙන
තිබ්බනම් මට ඔයාට දෙන්න තිබ්බා. ඉතින් අපේ පාසල ගැන කතා කරනවා නම් ගොඩක් අය යනවා පාසලෙන් උදව් කරනවද ළමයිට ඉදිරියට ඒගොල්ලොන්ගේ රැකියාව වාගන්න කියලා. මට ගැරන්ට් කරන්න බෑ අපි රස්සාවක් දෙනවා කියලා. අපි පාසල. නමුත් අපේ පාසලෙන් දෙන අධ්‍යාපනය තුලින් ඒගොල්ලන්ට හරිම ලේසියෙන් ඒගොල්ලන්ගේ රැකියාව හොයාගන්න පුළුවන්. ඒ වගේම අපේ උගන්වන ගුරුවරු ඒගොල්ලන්ට යන්න ඕන මාර්ගය කොහොමද කියන එක පෙන්නනවා. දැන් අපි වුණත් අද ඕගොල්ලන්ට මේක කරන්න මේ වගේ වැඩසටහනක් කරන්න එකම හේතුව ඕගොල්ලොන්ව දැනුවත් කරන පිණිස. ඔව් ඇත්තටම ඕනෙලා ඇත්තටම අද සිටි එකේ ඉඳලා ඇවිල්ලත් මේක කරේ. ඉතින් ඇත්තටම ගොඩක් thank you ඒකට. ඇත්තටම අපි ඔස්ට්‍රේලියා ආයතනයේ අපි ආයතනයක් විදිහට හැමතිස්සෙම බලන්නේ ස්ටුඩන්ට්ස් රට end goal එකට නිකන් සපෝට් කරන්න. ඔබට ස්ටුඩන්ට් කෙනෙක් ඔස්ට්‍රේලියාට එන්නේ නිකම්ම ඉගෙනගෙන කෝස් එකක් කරලා සර්ටිෆිකේට් එකක් ගන්න නෙවෙයි. ග්‍රැජුවේෂන් එකට නෙවෙයි. ගොඩක් එන්නේ මේ ලයිෆ් ස්ටයිල් එක හදාගන්න. සෙටල් වෙන්න, ෆැමිලි එකක් හදාගන්න, පේරන්ට්ස් ලා මෙහාටගෙන ඒ ලොකු ඩ්‍රීම් එකක් එක්ක තමයි කෙනෙක් මං හිතන්නේ ඔස්ට්‍රේලියාට එන්නේ. බහුතරයක්. අනිවාර්යයෙන්. එහෙමත් අතලොස්සක් තමයි එයා ආපහු යන්නේ. ඉතින් අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. මේ අපේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා education for residency කියලා. අපි දැන් දියත් කරා යනවා ලංකාවේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් හරි මෙහි ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් හරි යාට PR එකට යනකම් ෆුල් ගයිඩන්ස් එක ඒ අවශ්‍ය හැම සර්විස් එකම ෆැසිලිටේට් කරන්න. ඒ ෆැසිලිටේට් කරගෙන යන්න අපි හොඳ ප්‍රොවයිඩර්ස්ලා හොයාගෙන යන ගමනේ තමයි අපිට මිස් වනිලා සහ එයාගේ කැම්පස් CEO කැම්පස් එක හම්බුනේ. ඉතින් අපි දැන් මේ පහුගිය ටිකේ යපු ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් හොඳ ෆීඩ්බැක් එකක් අපිට දෙනවා. ගොඩාක් හොඳ සපෝට් එකක් දෙනවා කියලා. වාත් එක ගොඩාක් හොඳ එයාලගේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඇත්තටම මේ ස්ටුඩන්ට්ස් අර කම්ෆර්ටබලි අරගේ ප්‍රශ්නයක් කතා කරනවා. ඇත්තටම ඉස්සර නැත්නම් ගොඩක් මට කතා කරන්නේ. නැත්නම් මට කතා කරගෙන කෙලින්ම ඔයාට කතා කරනවා. ඉෂාන්ට කතා කරන්නේ නැත්නම් ඒක හොඳයි. ඒ කියන්නේ ඔයා හන්දට ස්ටුඩන්ට්ස්ලා බලා ගන්නවා කියන එක අපිට පේනවා. ඒකත් එක්කම අපි සෙකන්ඩ් වීඩියෝ එකත් අපේ ඩිස්කෂන් එකත් එක්ක අපි කරන්න හිතුවේ. මොකද ඔන්ලා ඇත්තටම මේ ඔයත් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් මේ රටට ආපගෙන මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ රටට ආපගෙන අපි හැමතිස්සෙම මම ඔසා ඔයා අපි පර්සනලි බලන්නේ ස්ටුඩන්ට්ස්ලාට හොඳ දෙයක් දෙන්න. සහ හරි පාත් එකේ අරගෙන. මොකද හැම දෙයකම වගේ කලින් ස්ටාර්ට් කරන තරමට තමයි ඒකේ ඔපචුනිටි එක හම්බෙන්නේ. ඒක තමයි ගොඩාක් උනේ. නැත්තම් පරක් වෙන්නේ ඔපචුනිටි එක නෑ. මොකද ඒක ට්‍රෙන්ඩ් එකක් විදිහට හැමෝම කරන්න ගන්නවා. ඉතින් ඒක පොදුයි මම හිතන්නේ බිස්නස් වලට පොදුයි හැම දෙයකම පොදුයි. ඒ වගේම රෙසිඩන්ට් එකට ගොඩක් අය ඉන්නවා ඇත්තටම. දැන් ඇත්තටම ගත්තොත් මේ ගොඩාක් මම හිතන්නේ දැන් කන්ස්ට්‍රක්ෂන් කෝස් එකකට යන්නේ හරි පොඩි කෝස් එකක්. ඊට වඩා මම හිතන්නේ 3-4 ගුණයකින් වියදම් කරලා ඒ වගේ කෝසස් 4-5 කරලා පාත් දේශ ළමයි ඉන්නවා. ඇත්තටම ඒ වගේ ළමයෙක්ට කන්ස්ට්‍රක්ෂන් කෝස් එකක් කරලා අවුරුද්දක් ඇතුළත එයාගේ රෙසිඩෙන්සි පාත් එක හදා ගන්න කියන ඇත්තට මේක ලොකු දෙයක්. ඉතින් මම ගොඩක් කැමතියි ලංකාවෙන් ඉන්න ස්ටුඩන්ට්ස්ලාටත් ඒක දැම්ම කියලා දෙන්න. මොකද එතකොට එයාලට ඒ ප්ලෑන් එක තියෙනවා. නැත්තම් එයාලටත් ඉන්නේ කෝස් 2-3-4 කරලා සල්ලි ගෙදන් කරලා කාලෙත් නාස්ති කරගෙන අන්තිමට ආයේ කරලා මෙතෙන්ටම එන්න. ඔව්. ඉතින් ඒ ගැන ඒ සර්විස් එක ලබා දෙන්න ඇත්තටම සොනලා වගේ හොඳ සපෝට් එකක් තියෙනවා. ඔයා කිව්වා වගේ මමත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවේ. මම දන්නවා කොච්චර අමාරුද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මෙහෙ සෙටල් වෙන්න සහ ඒ හරි පාත් එක හොයාගන්න කොච්චර අමාරුද කියලා. මමත් රැවටිලා තියෙනවා. ඇත්තම කියනවා නම් මමත් රැවටිලා වෙන කෝස් කරලා අන්තිමට මමත් ට්‍රේඩ් කෝස් එකකින් ගිහලා තමයි ආවේ. මම Center of Excellence COE කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා එතනින් තමයි මගේ ජීවිතේ ඉතුරු ටික ගොඩනගාගත්තේ. ඉතින් මම එතනට ඇවිල්ලා එතන ඉගෙනගෙන කොහොම හරි ඒගොල්ලෝ මගේ තියෙන මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් දැකලා ඒගොල්ලෝ මම එතන ඊට පස්සේ රැකියාවක්ම කරා. ඉතින් මට වෙච්ච දේවල් වෙන ළමෙක්ට වෙනවට කැමති නැහැ. ඒ ළමයාව හරි පාරක යවන්න පුළුවන් නම් ඒක කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. දැන් මම ඉගෙන ගන්න යන කාලේ මට කවුරුත් කිව්වේ නැහැ පැරලලි ට්‍රේඩ් කෝස් එකක් කරන්න පුළුවන් කියන එක. මම දැනගෙන හිටියේ නැහැ ඇත්තම කියනවා. මම මෙතන රස්සාවකට ඇවිල්ලා ටික කාලයක් යනකොට තමයි මම ඒක දැනගත්තේ. ඉතින් ඒකයි මම දැම්මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ අලුතෙන් ඇවිල්ලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ළඟදි මාස්ටර්ස් එකක් කරන්න ආපු කෙනෙක් නම් ඔයාගේ 6 months ඉවර නම් පළවෙනි 6 months දැම්මම පටන් ගන්න කාලේ නාස්ති කරන්න එපා. කාලය රන්හා සමානයි කියලා තියෙන නිකන් නෙමෙයි. මම දැන් ගොඩක් ඔයාලට කතා කිව්වා ඔයගොල්ලෝ. ඉතින් ඒක දැම්මම පාවිච්චි කරන්න. ඒ වගේම ඒක ඉවර වෙලා ඔයගොල්ලෝ දැන් TR එකක ඉන්නවා නම් තාම පරක්කු නැහැ. දැම්මම ඔයගොල්ලන්ට එන්න පුළුවන්. එන්න ඔස්ට්‍රේලියා ආයතනයේ හම්බ වෙන්න, එන්න අපේ කැම්පස් එකට ඇවිල්ලා අප්ප හම්බ වෙන්න. අපි
ඔගොලොට දෙන්න පුළුවන් ෆුල් ගයිඩන්ස් එක ෆුල් සපෝට් එක දෙන්න බලාපොරොත්තුවෙන් සහ ආසාවෙන් ඉන්නවා. තැංක යු. ඉතින් අපි ඒකත් එක්කම අපේ ඩිස්කෂන් එක ඉවර කරන්න හිතුවා. ඉතින් ස්ටුඩන්ට්ස් වලට කියන්න තියෙන ගොඩක් ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා ඉන්න දැනට ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් අපේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බ්‍රාන්ච් එකක තියෙනවා ඩැන්ඩනම් නෝත් වල ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන්. ඒක අපි හැමතිස්සම මේ කෝස් එකම කරන්න කියලා කියන්නේ. මම හැමතිස්සම අපි ස්ටුඩන්ට්ගේ ඉස්සෙල්ලාම යාගේ පැෂන් එක යාගේ කැපැසිටියත් බලනවා. මොකද හැමෝටම කන්ස්ට්‍රක්ෂන් කරන්න බෑ. ඔව් ඒ වගේ අයට තමයි අපේ තව කෝසස් තියෙනවා. මම මෙතන අද විශේෂයෙන් එක ගැන කතා කරේ නැහැ. ඔයගොල්ලෝ මේ අවශේෂ ආයතනයේ පාලන වීඩියෝස් බලුවොත් අපි වෙන මොනවද කරන්න කියලා තියෙනවා. නමුත් අද කන්ස්ට්‍රක්ෂන් එක කිව්වේ නෑ. ඒවත් බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඒ වගේ එයාගේ පැෂන් එකයි ඕස්ට්‍රේලියාවේ ඩිමාන්ඩ් එක එකතු කරලා අපි හොඳ ප්ලෑන් එකක් හදලා දෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න මම ආරාධනා කරනවා මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න සහෝදර ස්ටුඩන්ට්ස්ලාට එන්න කියලා. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා අපි හම්බෙලා හොඳ ඉන්ෆර්මේෂන් දැනගෙන හොඳ ඩිසිෂන් එකක් ගන්න.